අයබෝවන් සුබ දවසක්. ඉතින් මේ අද වීඩියෝ එකෙන් අපි කරන්න හදන්නේ Uniac brand එකේ Panda series එකේ 4G කැමරා, ඉතින් SIM කැමරා කොහොමද app එකට connect කරලා phone එකෙන් බලන විදියට හදාගන්නේ කියලා. ඉතින් මේකෙදි මේ අපිට ඕනි වෙන app එක තමයි Arch Live කියන app එක. ඉතින් මේ iPhone වලට වගේම Android phone වලටත් Arch Live app එක support කරනවා. ඉතින් අපි මේ Arch Live app එක download කරලා account එකක් හදන්නේ කොහොමද කියලායි, ඊට පස්සේ මේ SIM කැමරා එක, මේ 4G කැමරා එක කොහොමද mobile එකෙන් view කරන්න කියලා තමයි සරලව අපි මේ වීඩියෝ එකෙන් බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ Uniac එකේ තියෙන ඕනිම 4G කැමරා එකක් මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන පේන්න තියෙන්නේ PST P2S G dual කියන Uniac කැමරා එකයි, dual lens කැමරා එක. ඒ වගේම P1G කියන කැමරා එක. අපි ඉතින් මේ P2S G කියන dual කැමරා එක කනෙක්ට් කරලා බලමු කොහොමද මේක app එකට කනෙක්ට් කරගන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් Play Store එකට ගිහිල්ලා Play Store එකෙන් Arch Live කියලා සර්ච් කරන්න. ඉතින් මෙතන Android phone එකක් නම් Android phone එකේ Play Store එක, ඒ වගේම ඔයාලට iPhone එකක් නම් තියෙන්නේ App Store එකට ගිහිල්ලා Arch Live කියලා සර්ච් කරා නම් මෙන්න මේ app එක එනවා. ඔයගලන්ට ඊට පස්සේ මේ app එක download කරගන්න තියෙන්නේ. ඉතින් පොඩි වෙලාවයි ගියේ app එක download වෙන්න. ඊට පස්සේ මෙතන terms වලට agree වෙලා app එක open කරගන්න. මෙතන අර allow කියන option එක select කරන්න. ඊට පස්සේ මෙන්න මේ screen එකේ ඔයාලට app එකේ එතනින් අලුතෙන්ම register වෙන්න, sign up වෙන්න යන්න. sign up වෙන්න ගියාම වාගේ email address එක ඉල්ලයි. ඒකට වාගේ email address එක දෙන්න. මෙතනින් ඒ අවශ්‍ය තොරතුරු ටික, email address එකක්, password එකක්, ඒ ටික තියලා ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට පේන විදිහ verification code එකක්. ඒ verification code එක වාගේ email එකට එන්නේ. ඉතින් ඊට කලින් verification code එක එන්න කලින් මෙන්න මේ වගේ security verification කියලා එනවා. ඉතින් මෙතන මේ තියෙන පිළිවෙලට අපි select කරන්න ඕනේ 1 2 3 4 කියලා. මේ හරියට order එකට. එතකොට first verification එක හරිය යනවා. ඊට පස්සේ වාගේ mail එකට verification code එක එනවා. එතන verification code එක OTP එක enter කරන්න ඕනේ මේ screen එකේදී. වාගේ email එකට ආපු OTP එක enter කරන්න මෙතන. ඊට පස්සේ sign up කරන්න. ඉතින් දැන් මේ Arch Live app එක ඔයාගේ ෆෝන් එකට හරියට install වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ කැමරාව අරගෙන කැමරා එකේ තියෙන QR එක මෙන්න මේ වගේ ස්කෑන් කරන්න. එතකොට කැමරා එකට SIM එකක් දාලා තියෙන්න ඕනේ. SIM එකේ data package එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ power දීලා කැමරා එක on කරලා තියෙන්න ඕනේ. ඔන්න අපි දැන් කැමරා එක කනෙක්ට් කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතාල පහසුවෙන් කැමරා එක කනෙක්ට් කරගන්න පුළුවන් වුණා අපිට.
ඒ තරම් වෙලාවක් ගියේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ අපි කැමරාව දැන් ෆෝන් එකෙන් බලන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. දැන් මේ අපි මේ කනෙක්ට් කරගත්තේ Uniarch dual lens 4G කැමරා එක. ඉතින් මේ කැමරා එකෙන් අපි රෙකෝඩ් කරපුවා තමයි ඔයගලන්ට පේන්න තියෙන සාම්පල් රෙකෝඩ් එකක්. මේ තියෙන්නේ අවුට්ඩෝර් කැමරා එකක්. ඉතින් මේක අපි ඒකින්ද මේ අවුට්ඩෝර් වීඩියෝ එකක් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මොනවා හරි තව දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ඒකටත් ඔයගලන්ට ආන්සර් එකක් දෙන්නම්. ඉතින් ඒ වෙයි. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. ඔයා මේ ඇප් එක වාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ settings වලට ගිහිල්ලා app settings වලට ගිහිල්ලා app settings වලින් mic location ඒ වගේ files ඒ ටික use කරන්න authorize කරන්න ඔයාගේ ෆෝන් එකෙන්. ඒ part එක විතරක් මම මෙතන පෙන්නලා නැහැ. ඒක සාමාන්‍යයෙන් app එක install කරාම enable කරන්න කියලා කියනවා. එතනින් enable වෙන වෙලාවල් තියෙනවා. මොනවා හරි enable වෙලා නැතිනම් ඔයාලට ඒක වෙනම ෆෝන් එකට වෙනස් වෙනවා. ඒ settings තියෙන විදිය. එතන පොඩ්ඩක් ගිහලා බලන්න වෙනවා. ඊට අමතරව වෙන කිසිම දෙයක් නැහැ. අපි මේ කනෙක්ට් කරගත්තා වගේ ඔයාලට කනෙක්ට් කරගන්න තියෙන්නේ Uniarch කැමරා එක.